ඔයා දන්නවද මේ මොහොතෙත් ඔයාගේ ඇස් ඉස්සරහම ඔයාගේ ජීවිතේ වටිනම දේ කවුරු හරි හොරකම් කරනවා කියලා? ඒ තමයි ඔයාගේ කාලය. ඔයා අද උදේ ඇඳෙන් නැගිට්ටේ මොන වගේ බලාපොරොත්තුවකින්ද? සමහර විට ඔයා හිතන්නේ නැති මම අද අනිවාර්යයෙන්ම මගේ පාඩම් වැඩ ටික ඉවර කරනවා. නැත්නම් මගේ බිස්නස් එකේ වැඩ ටිකක් තියෙනවා ඒ ටික අද ඉවර කරනවා කියලා. හැබැයි දැන් දවස ඉවර වෙන්න ළඟයි. ඔයා කරපු වැඩක් තියෙනවද? නෑ නේද? ඔයාට දැනෙනවා ඇති අයියෝ අදත් මට කිසිම වැඩක් කරගන්න බැරි වුණානේ. කාලය ගියා දැනුනේවත් නෑ කියලා. ඔයා හිතනවා ඇති ඔයාට වෙලාව මදි නිසා නැත්නම් ඔයාගේ කම්මැලිකම නිසා මෙහෙම වෙනවා කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි යාළුවා. ඔයාගේ දවස ඇතුළට රහසෙම රිංගලා ඔයාගේ සාර්ථකත්වය, ඔයාගේ හීන, ඔයාගේ අනාගතය හොරකම් කරන ලොකු හොරෙක් ඔයා වටේම ඉන්නවා. ඒ හොරාට කියන්නේ the time thief කියලා. කාලය මංකොල්ල කන්න කියලා. අද මම ඔයාට කියලා දෙන්න යන්නේ නිකම්ම කාලය ඉතිරි කරගන්න කියන සාමාන්‍ය උපදේශයක් නම් නෙවෙයි. ඔයාගේ දවස විනාශ කරන, ඔයාව හැමදාම එකම තැන පල් කරන ඒ අදෘශ්‍යමාන හතුර කවුද සහ උගෙන් බේරිලා දවස පුරාම සුපිරි වැඩකාරයෙක් වෙන්නේ කොහොමද කියන මනෝවිද්‍යාත්මක රහස ගැන තමයි අද මම ඔයාට කියලා දෙන්නේ. මම ඔයාට මනස සංසුන් කරන ලස්සන උපමා කතාවක් කියන්නම්. එක රටක හරිම ත්‍යාගශීලී රජ කෙනෙක් හිටියා. දවසක් මේ රජතුමා තමන්ගේ මාලිගාව ඉස්සරහා ඉන්න හිඟන මිනිසෙක් කැඳවලා ඔහුට රෙදි මල්ලක් දුන්නා. ඒ මල්ල ඇතුලේ දිලිසෙන පිරිසිදු රන්කාසි 86400ක් තිබුණා. රජතුමා මේ හිඟන්නට එකම එක නීතියක් දැම්මා. මේ මල්ලේ තියෙන රන්කාසි ඔයාට අයිතියි. හැබැයි මේවා පාවිච්චි කරන්න පුළුවන් අද දවස ඇතුළත විතරයි. හෙට උදේ වෙද්දී ඉතිරි වෙන හැම කාසියක්ම අලු වෙලා යනවා. ඒ වගේම මේ කාසි ඔයාට නිකම්ම තව කෙනෙක්ට තෑගි දෙන්න බෑ. ඔයාගේ දිනුව වෙනුවෙන් මොකක් හරි වටින දෙයක් මිලදී ගන්න විතරයි පුළුවන් කියලා. මේ හිඟන්න මාරම සතුටින් මාලිගාවෙන් එළියට ආවා. ඔහු පාරේ යද්දී ඔහුගේ පරණ යාළුවෙක් හම්බ වුණා. යාළුවා කිව්වා මචං අතන පොඩි සූදුවක් සෙල්ලමක් තියෙනවා කියලා. අපි එතනට ගිහින් ටිකක් කතා කර කර ඉමු කියලා. මේ යාළුවා කිව්වා. මේ මිනිස්සයා Taman ළඟ තියෙන රන්කාසි මල්ල අමතක කරලා යාළුවා එක්ක කතා කරන්න පටන් ගත්තා. කතාව ඇස්සේ යාළුවා රහසෙම අර මල්ලෙන් රන්කාසි 100ක් 200ක් හොරකම් කළා. හැබැයි මේ හිඟන්න ඒක ගණන් ගත්තේ නැහැ. තව ඕන තරම් තියෙනවනේ කියලා ඔහු දිගටම කතා කළා. ඊට පස්සේ පාරේ යද්දී තව කෙනෙක් ඇවිත් කිව්වා අතන මාර ලස්සන නැටුමක් තියෙනවා බලන්න යමු කියලා. අර හිඟන මිනිස්සයා එතනටත් ගියා. එතන ඉන්න මිනිස්සුත් මල්ලෙන් රන්කාසි හොරකම් කළා. අන්තිමට රෑ වුණා. හිඟන්න ගෙදර ගිහින් මල් ඇරලා බලද්දී මුළු මල්ලම හිස්. ඔහු තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න එකම එක වටින දෙයක්වත් මිලදී ගන්න බැරි වුණා. සියලුම රන්කාසි නාස්ති වෙලා ගියා. ඔයාට මේ කතාව ඇහිද්දි හිතෙයි මේ හිඟන්න මාරම මෝඩයෙක්නේ. රන්කාසි මල්ලක් තියාගෙන මිනිස්සුන්ට හොරකම් කරන්න දුන්නනේ කියලා. හැබැයි යාළුවා ඔයයි මමයි හැමදාම කරන්නේ මෙන්න මේ මෝඩකමම තමයි. හැමදාම උදේට අපිට ලැබෙන ඒ රන්කාසි 86400 කියන්නේ වෙන මුකුත් නෙවෙයි. අපේ දවසට ලැබෙන තත්පර 86400යි. අපි උදේට ඇඳෙන් නැගිටින්නේ ඒ වටිනා කාලේ අතේ තියාගෙන. හැබැයි සෝෂල් මීඩියා ඇප්ස්, අනවශ්‍ය යාළුවෝ, වැඩකට නැති නොටිෆිකේෂන්ස් කියන හොරු ටික රහසෙම ඇවිත් අපේ ඒ තත්පර දහස් ගණනින් හොරකම් කරලා දානවා. දවස ඉවර වෙද්දී අපේ අතේ කිසිම ප්‍රතිඵලයක් ඉතුරු වෙන්නේ නැහැ. මනෝවිද්‍යාවට අනුව අද කාලේ ඉන්න ලොකුම ටයිම් තීෆ් තමයි ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක. ෆෝන් එක නරක දෙයක් නෙවෙයි. හැබැයි
ඒක ඇතුළේ තියෙන ෂෝට්ස්, රීල්ස්, ටික්ටොක් වගේ කෙටි වීඩියෝස් නිර්මාණය කරලා තියෙන්නේ ඔයාගේ මොළය වහලෙක් කරගන්න. ඔය එක වීඩියෝ එකක් බලන්න ඇතුළට යනවා. ඔයා හිතනවා මම මිනිත්තු 5ක් විතරක් බලලා ෆෝන් එක තියෙනවා කියලා. හැබැයි ඔයා ඇඟිල්ලෙන් උඩට ස්ක්‍රෝල් කරන්න ඔයාගේ මොළයෙන් ඩොපමින් හෝමෝනය නිකුත් කරනවා. ඒකෙන් ඔයාට තාවකාලික සතුටක් ලැබෙනවා. ඔයාට නොදැනීම මිනිත්තු 5 පැය 2ක් බවට පත්වෙනවා. ලෝක ප්‍රකට තාක්ෂණික දාර්ශනිකයෙක් වන ට්‍රිස්ටන් හැරිස් පවසනවා Your phone is a slot machine in your pocket. ඔබේ ජංගම දුරකථනය කියන්නේ ඔබේ සාක්කුවේ තියෙන සූදු යන්ත්‍රයක්. ලෝකෙ ඉන්න බිලියනපති සමාගම් රෑතිස්සි ඉංජිනේරුව දාලා ප්ලෑන් කරන්නේ ඔයාගේ කාලය හොරකම් කරලා ඔවුන්ගේ ඇප් එක ඇතුලේ ඔයාව හිර කරලා තියාගන්න. ඔයා නොදැනුවත්වම ඔවුන්ගේ උගලට අහුවෙලා ඔයාගේ වටිනාම අනාගතයේ පූජ කරනවා. ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් තමන්ගේ ජීවිතේ හැමදාම උදේට කන්නඩිය ඉස්සරහට ගිහින් එකම එක ප්‍රශ්නයක් තමන්ගෙන්ම ඇහුවා. අද මගේ ජීවිතයේ අවසාන දවස වුණොත් මම අද කරන්න ලෑස්ති වෙන දේමද කරන්න කැමති කියලා ඇහුවා. පිළිතුර නෑ කියලා එක දිගට දවස් කීපයක් ලැබුණොත් ඔහු තමන්ගේ දවස ගත කරන විදිය වහාම වෙනස් කළා. ඔහු දැනගෙන හිටියා කාලය කියන්නේ සල්ලි වලටවත් ගන්න බැරි මහා බලවත් දෙයක් කියලා. ඔයාට සල්ලි නැති වුණොත් ආයෙත් හොයන්න පුළුවන්. යාළුවෝ නැති වුණොත් අලුත් යාළුවෝ හදාගන්න පුළුවන්. හැබැයි අද දවසේ ඔයාගෙන් ගිලිහුණ එක තත්පරයක්වත් මුළු ලෝකේ තියෙන සල්ලි ඔක්කොම දුන්නත් ආපහු ගන්න බෑ යාළුවා. ගොඩක් අය කියනවා මට වැඩක් කරන්න මෝටිවේෂන් එකක් නෑ කියලා. නැහැ, ප්‍රශ්නය මෝටිවේෂන් එක නැතිකම නෙවෙයි. ප්‍රශ්නය ඔයා හිතන් ඉන්නවා ඔයාට තව ගොඩක් කාලය තියෙනවා කියලා. The illusion of time. ඔයා හිතනවා මට ඕක හෙට කරන්න පුළුවන්, ලබන මාසේ කරන්න පුළුවන් කියලා. හැබැයි ඔයාට නොදැනීම ඔයා වයසට යනවා. ඔයාගේ opportunities, ඔයාගේ අවස්ථාවන් මග ඇරෙනවා. මම අද ඔයාට මේ ටයිම් තීෆ්ගෙන් බේරෙන්න ප්‍රායෝගික පියවර 3ක් කියන්නම්. ඔයා අද ඉඳන් ඔයාගේ දවස සුපිරි වැඩකාරයෙක් වගේ පාලනය කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ පියවර 3 අනුගමනය කරන්න. පළවෙනි පියවර ඩිජිටල් ඩිටොක්ස්. එහෙම නැත්නම් නොටිෆිකේෂන් ඕෆ් කරන්න. ඔයා මොකක් හරි වැදගත් වැඩක් ස්ටඩි කරනවා වෙන්න පුළුවන්. බිස්නස් එකක් පටන් ගන්නකොට ෆෝන් එකේ තියෙන අනවශ්‍ය ඇප්ස් වල නොටිෆිකේෂන්ස් සම්පූර්ණයෙන්ම ඕෆ් කරන්න. පුළුවන් නම් ෆෝන් එක වෙනත් කාමරයකින් තියන්න. ඇසට නොපෙනෙන විට මොළයට ඒක මතක් වෙන්නේ නැහැ. out of sight, out of mind. දෙවෙනි පියවර the 2 minutes rule. විනාඩි 2 නීතිය. ඔයාට කරන්න තියෙන වැඩක් විනාඩි 2කට වඩා අඩු කාලයකින් කරන්න පුළුවන් එකක් නම් උදාහරණයක් විදියට ඇඳාස් කරන එක, මැසේජ් එකකට රිප්ලයි කරන එක, ඒක පස්සට දාන්න නැතුව ඒ වෙලාවෙම කරලා ඉවර කරන්න. තුන්වෙනි පියවර to do list එකක් හදන්න. හැමදාම රැට නිදා ගන්න කලින් හෙට දවසේ ඔයා කරන්න ඕන ප්‍රධාන වැඩ 3ක් කොලයක ලියන්න. උදේ ඇහැරුණු ගමන් ඔයාගේ මනස දන්නවා කරන්න ඕනේ මොකක්ද කියලා. එතකොට මනස අවුල් වෙන්නේ නැහැ. එලොන් මාස් වගේ ලෝකේ ඉන්න කාර්යබහුලම මිනිස්සු පවා තමන්ගේ දවස මිනිත්තු 5න් 5ට ප්ලෑන් කරනවා. ඔවුන්ට පුළුවන් නම් ඇයි ඔයාට ඔයාගේ දවස පාලනය කරන්න බැරි? මගේ ආදරණීය යාළුවා, මේ වීඩියෝ එක ඉවර වුණ ගමන් ආයෙත් සෝෂල් මීඩියා වල නිකම්ම ස්ක්‍රෝල් කරන්න ලෑස්ති වෙන්න එපා. අන්න එතනයි අර ටයිම් තීෆ් ඔයා එළියට එනකම් බලන් ඉන්නේ. කාලය කියන්නේ ඔයාගේ ජීවිතය. ඔයා කාලය නාස්ති කරනවා කියන්නේ ඔයා ඔයාගේ ජීවිතය රහසෙම මරා ගන්නවා කියන එක. අද ඉඳන් ඔයාගේ දවසේ නියම අයිතිකාරයා ඔයා වෙන්න. නැගිටින්න,
ෆෝන් එක පැත්තකින් තියන්න ඔයාගේ හීන වෙනුවෙන් ඔයාගේ අනාගතය වෙනුවෙන් අදම මේ මොහොතෙම වැඩ කරන්න පටන් ගන්න. දවසක් එයි එදාට ඔයා ලෝකෙම දිනලා ඉන්නකොට ඔයාට හැරිලා බලලා කියන්න පුළුවන් මම මගේ කාලය හොරුන්ට දුන්නේ නෑ. මම ඒ හැම තත්පරයක්ම මගේම අධිරාජ්‍ය ගොඩනගා ගන්න පාවිච්චි කළා කියලා. ඔයාට ඒක කරන්න පුළුවන්. මම ඒක විශ්වාස කරනවා. ඔව් ඔයාට පුළුවන්.